බ්‍රෙට්ලි කියන්නේ ක්‍රිකට් ලෝකයට බිහිවෙච්ච අති දක්ෂ පන්දුවන්නෙක්. ඒ වගේම ක්‍රිකට් ලෝකයට බිහිවෙච්ච වේගවත්ම වේග පන්දුවේ මැෂින් ගන්න එකක්. ඒ වගේම ගොඩක් ක්‍රිකට් හදවත් වන වීරයෙක්. 2003 ක්‍රිකට් වර්ල්ඩ් කප් එක කියන්නේ සෑහෙන ක්‍රීඩාවේ ලෙජන්ඩ්ස්ලා ටිකක් සෙල්ලම් කරපු ලෝක කුසලානයක්. ඉතින් ඒ ලෝක කුසලානයක් දිනාගන්නට සමත් වුණේ බ්‍රෙට්ලි ප්‍රමුඛ ඒ ලෙජෙන්ඩරි ඔසී කණ්ඩායම. ඉතින් මේ දකින්නේ 2003 ක්‍රිකට් වර්ල්ඩ් කප් එකේදී බ්‍රෙට්ලි බිඳ හෙළපු කඩුළු කිහිපයක්. ඒ වර්ල්ඩ් කප් එකේ සෙකන්ඩ් හයස්ට් විකට් එක වෙච්ච බ්‍රෙට්ලි ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුළු ලාභයක් වුණා ඒ වර්ල්ඩ් කප් එක ඇතුලේ. ඉතින් එදා ශ්‍රී ලංකාවත් එක්ක පැවැත්වෙච්ච තරගයේ මාවන් අතපත්තුට යොමු කරපු මේ පන්දුවේ වේගය සඳහන් වුණේ පැයට කිලෝමීටර් 160ටත් උඩ. අද කාලේ 150ට දැම්මට අපි පුදුම වුණත් ඒ කාලේ අපි පුදුමනේ පැයට කිලෝමීටර් 160ට උඩ දාද්දී. ඉතින් එදා ඒ වර්ල්ඩ් කප් එකේ සෙකන්ඩ් හයස්ට් විකට් එක උනේ බ්‍රෙට්ලි ඒ කඩුළු 22ක් අරගෙන. ඒ වගේම ඒකේ හයස්ට් විකට් එක උනේ අපේ ලෙජන්ඩ් එක කඩුළු 23ක් අරගෙන චමින්ද වාස්. කාලේ ගොඩක් අයගේ මේ චරිතය වීරයෙක් වුණා. තවත් සමහරුන්ට මේ චරිතය හතුරෙක් වුණා. මොකද ගොඩක් වෙලාවට අපිට රිද්දපු පන්දුවන්නෙක් නිසා. ඉතින් මම හැමදාම කියනවා වගේ ක්‍රිකට් ලෝකයට මොන තරම් දක්ෂ ක්‍රීඩකයන් බිහි වුණත් මේ වගේ අති දක්ෂ ක්‍රීඩකයන් ආයේ බිහි වෙන එකක් නැහැ. ඒ වගේම මේ වගේ ක්‍රීඩකයන් මග ඇරුණේ ඔසී කණ්ඩායමට විතරක් නෙමෙයි මුළු ක්‍රිකට් ලෝකයටමයි. ඒවගේම ඔගොන්ට අපේ වීඩියෝස් පූරක් ක්‍රිකට් අපේ YouTube channel එකෙන් නරඹන්න පුළුවන්.